යාළුවනේ අද අපි යන්නේ රුමේනියාවේ තියෙන අතිශය සුන්දර සහ අద్භූත නගරයකට. ඒ තමයි සිබියු. අපි ඇත්තටම සිබියු වලට ආවේ ඊයේ රෑ. මගේ යාළුවෙක්ගේ ගෙදර තමයි අපි නතර වුණේ. අද දවසේම සිබියු වල ඇවිදලා අපි ආපහු බ්‍රෂෝ බලා යන්නයි ලෑස්ති. කෑම කියලා කියන්නේ ඉතින් අපේ කොහෙත් අංක එකනේ. නගරයට ආපු ගමන්ම අපි කලේ බඩගින්නට විසඳුමක් හෙව් එක. අපි රසම රස ෂවර්මා එකක් ගත්තා. මේ බලන්න එක හදන විදිහ. මම ඒක වීඩියෝ කරන්නත් අමතක කරේ නෑ. හැමදාම බත් කන අපිට මේ වගේ කෑමක් වෙලාවකට මාරම රසයි. ඊට පස්සේ අපි සිබියු වල ඉන්ටර්සිටි බස් එක නැගලා නගර මැදයට ආවා. දැන් අපි ඉන්නේ සිබියු නගර මැද්දේ. ඒ කියන්නේ සිබියු සෙන්ටර් එකේ. ඔයාලට පේනව නේද මේ ගොඩනැගිලි වල වහලවල්? හරියට අපි දිහා ඇස්සරලා බලාගෙන ඉන්නවා වගේ නේද? මේවට කියන්නේ Eyes of Sibiu කියලා. මේවා ඉදිවුනේ 15 වන සහ 19 වන සියවසේ අතර කාලයේදී. ඇත්තටම කිව්වොත් මේවා ඇස් නෙවෙයි. ගොඩනැගිලි ඇතුලේ තියෙන අටුකොටු වලට වාතාශ්‍රය ලැබෙන්න හදපු කවුළු. ඒ කාලේ මිනිස්සු මේවා පාවිච්චි කළේ ධාන්‍ය මස් සහ පළතුරු නරක් නොවි ගබඩා කරලා තියාගන්න. මේවා හැදුවේ ඒ කාලේ හිටපු ජර්මානු ජාතික ශිල්පීන්. ට්‍රැන්සිල්වේනියන් සැක්සන්ස් කියලා තමයි මෙයාලව හඳුන්වන්නේ. පස්සේ කාලෙක මිනිස්සු විශ්වාස කරන්න ගත්තා මේ ඇස් වලින් නගරයේ වැරදි කරන අය දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒක හරිම අමුතුයි නේද? ඉතින් ඊට පස්සේ අපි නගරයේ ටිකක් ලස්සන බලන්න ඇවිත්තා.
ඉතින් අපි දැන් ඉන්නේ සිබිව් වල තියෙන ලොකුම සලකුණක් ළඟ. ඒ තමයි ලුතරන් කැත්‍රඩීල් කුළුණ. මේක ඉදිවුණේ 14 වන සියවසේදී. මේක රුමේනියාවේ තියෙන උසම කුළුණු වලින් එකක්. ඒ කාලේ මේ කුළුණේ මුදුනේ තියෙන කුඩා කුළුණු හතරෙන් අදහස් කළේ මේ නගරයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ නීතිමය බලය තියෙනවා කියන එකයි. මේක හදන්න ගල් සහ ගඩොල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි ඇතුළට නොගියත් මේ දැවන්ත නිර්මාණය දකිද්දී ඒ කාලේ තාක්ෂණය ගැන පුදුම හිතෙනවා. අපි මේ අවට වාඩි වෙලා අරගත්ත ශවර්ම එකත් රස වින්දා. පරණ වීදි දිගේ ඇවිදින එක හරියට අතීතයට ගියා වගේ අලුත් අත්දැකීමක්. Sri Lanka with Romania. Nice guy this. Follow this guy for YouTube and Instagram, everywhere, every social. Okay. Thank you. ආයෙත් අපි පරණ වීදි දිගේම ඇවිදගෙන නගර මැදයට ආවා. සිබිව් කියන්නේ නිකම්ම නගරයක් නෙවෙයි. ඉතිහාසයේ පණ තියෙන තැන. දැන් ඉතින් අපේ ෆික්ස් බස් එක එන වෙලාව හරි. ආයෙත් බ්‍රෂෝ බලා යන්නයි මේ සූදානම. කකුල් දෙක රිදෙනකන් ඇවිද්දත් හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඉතින් යාළුවනේ මේ අපේ සිබිව් දවස. මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනවා හරි අලුත් දෙයක් දැනගන්න ඇති කියලා මම හිතනවා. සිබිව් වල AS ඔයාලටත් මතක හිටියේ නේද? තවත් ලස්සන ගමනකින් හමු වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඕනි හොඳේ. ඉතින් ඔයාලත් ඔයාලගේ යාළුවනුත් රුමේනියාවට එන්න ඉන්නවනම් රුමේනියාවේ ඇවිල්ලා මේ වගේ ලස්සන තැන් බලන්න එන්න හිතාගෙන ඉන්නවනම් මේ වීඩියෝ එක යාළුවට ෂෙයා කරන්න අමතක කරන්නවත් එපා. ඉතින් ඒ වගේම තමයි අපේ channel එකෙන් ඔයාලට වටිනා අප්ඩේට්ස් උත් අරගෙන එනවා. ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න හොඳේ.